අදට උනන් නින්දා තියෙනවනේ. මම ආගෙන හිටියා මොකෙද්ද කියනවා ජනාධිපතිතුමා පුංචි අම්මා බැඳලා ඉන්නේ කියලා. මේකට තලන්න. මේකට තලන්න බෑ බුලම් මගේ ගමේම එවුන්දා බැඳලා ඉන්නේ කවුද කියලා මන් දන්නේ නැද්ද? මෙම වල් රටේ රජුරවන්ට මෙහෙම කියනවාද මිනිස්සු? ඔයනි නින්දා කොච්චර කෙරුවද? මං හරි කැමති මේ මිනිහාගේ වීරියට. මෙව්වා මැද්දෙන් ඇවිල්ලා රටේ රජුරව වුණානේ. ඒවා ඔක්කොම මැද්දෙන් ඇවිල්ලා කෙනෙහිලිකම් මැද්දෙන් ඇවිල්ලා අකම්පිත බව බලන්නකො. නොසැලෙන ගුණයකින් තමන්ගේ ඉලක්කයට ආවනේ. ඒකම මදයි. ඕනෑම මිනිහෙකුට පුළුවන් දිනන්න. ඒකට හොඳ ඉලක්කයක් තියාගෙන නිවැරදි ඉලක්කයක් තියාගෙන වීරිය වඩන්න ඕන. එතකොට අපිට පුළුවන් බෞද්ධ වෙන්න. හොඳ පින්වත් උපාසකයෙක් උපාසිකාවක් වෙන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න. හොඳ පිරිමියෙක්, හොඳ ගැහැණියක්, හොඳ ගිහියෙක්, හොඳ පැවිද්දෙක් වීමට නම් අපි අවංක උත්සාහයක යෙදিলা අපි ගාව තියෙන කුණු හොදාගෙන පිරිසිදු ගමනක ජීවිතය අරන් යන්න ඕන. එතකොටයි වාසනාවන්තයා උපදින්නේ. තුන්වෙනි එක තීන මිද්ද. ලංකාවේ අයට වැඩිපුර තියෙන එකක්. තීන මිද්ද. තීන කියන්නේ ඇකිලිච්ච බව. මිද්ද කියන්නේ මිදුණු බව. ඇකුළුණු මිදුණු බව කියලා කියන්නේ කම්මැලිකම. කම්මැලියා හට සිල්ප නොසිදුවේ. කම්මැලියන්ට මගක් නැහැ. සැපතක් නැහැ. සතුටක් නැහැ. නිදහසක් නැහැ. ප්‍රීතියක් නැහැ. ඒකට නිර්වාණයක් නැහැ. මේ ලංකාවට තිබ්බ නිර්වාණය අහිමි වුණේ ඒකින්ද තමයි. සැපත සතුට සැනසීම නිදහස මේවා ඔක්කොම අහිමි වෙලා ගියේ කම්මැලි කුසීත જાතියක්. අනුම්මත යැපෙන්න වැඩ කරලා ඒ වැඩ තුලින් සතුටක් ලබාගෙන ලැබෙන දේෙන් පෝෂණය වෙන්න නෙමෙයි. වැඩ නොකර ඉඳලා අනුම්මතින් කණ්ඩ සැප විඳින්න බලාපු එකේ කර්මය තමයි මේ ගෙවන්නේ. ඔව්. ඒ කර්මය ගෙවන්නේ. දැන් වැඩ කරන අය නෑ. වැඩ බලන අය එමට මන් දවසක් මිහින්තලේ යනකොට කොල්ලෙක් ලයිට් කණුවක වයර් එකක් ගැට ගහනවා. ඉනිමග අල්ලාගෙන දෙන්නෙක් ඉන්නවා. දෙපැත්තෙන් තව මහත්තුරු දෙන්නෙක් අරු ගැට ගහන එක දිහා බලාගෙන ඉන්නවා. වැඩේට එකයි බලන්න හතරයි. වැඩේට එකයි බලන්න හතරයි. ඔක වෙන තැනක නම් ඉනේ බෙල්ට් එක දාගත්තා. මේක ඉනිමග දිගේ ගියා. අරක ගැට ගහලා බැස්සා. මම දැකලා තියෙනවානේ පිටරට ගියාම. ඊට පස්සේ කොක්කකින් කම්බිය එල්ලුණා. එලිලා ඊළඟ කණුව ගාවට ගියා. ගිහිල්ලා වෙලා ඒක ගැට ගහනවා. අයිනිමග උස්සයි යන්න ආයෙක ඕනද? ඕනේ නැහැ. ඒක ඕනේ නැන්නෙත් නැහැ. කණුවෙන් කණුවට ගිහිල්ලා අරව ගැට ගහන්න දියුණු තාක්ෂණය පාවිච්චි කරලා මිනිස්සු යනවා. අපි තවමත් දඬුවට බඳිනවා අප්පා. දඬුවට බඳිනවා. තවම මං කඩුල්ල හදා ගන්න බෑ. ඒ තරමට වැටිලා. හොඳට බලන්නකො රෙද්දා ඇඳපු ගෑනුන්ට රෙද්දා අඳින්න බෑනේ. මගුල් ගෙදර දවසට මිනිහෙක් අරන් එනවා රෙදි අඳින්න. වෙන මිනිහෙකුට දෙනවා. එහෙම නේද කරන්නේ? මනමාලියන් හැඩ ගන්නවන වෘතියේ නියලිච්ච මිනිස්සෙක් අරගෙන ඇවිල්ලා කෙල්ලට රෙදි අඳනවා. අඳලා වෙන මිනිහෙකුට කසාද බඳලා දෙනවා. අර දීපිකාද කොහෙදෝ කියන සින්දුවක තියෙනවා අර ඉංගනරියේ රැලි බින්දේ මගේ විතරද ඉංගනරියේ රැලි හැදුවේ මගේ විතරද අරුවනවා. එතකොට ඉංගනරියේ රැලි හැදුවේ මම් විතරද ඉංගනරියේ රැලි බින්දේ මම් විතරද
නෑ අපි දෙන්න එන දවසේම අරකත් බින්දලා නෙව්වේ. අරකත් හදලා ඒකත් බින්දලා තමයි එව්වේ. රෙද්ද අඳින්න දන්නේ නැති පව් જાතියක් වෙලා. රෙද්ද හැට්ට අඳින්න දන්නේ නැත්තම් මොකටද දීග යන්නේ? නිකම්ම යන්නද තියෙන්නේ. උයා පිහා ගන්න නෑ. කම්මැලිකම නෙමේ. වෙන මොනවද නෙමේ. බත් පෙට්ටිය අරගෙන ගිහිල්ලා ඉවර වෙලා කැන්ටින් එකකින් පොඩි හෝටලයකින් හරි ඉන්දියාප්ප පහක් දාලා හොදි ටිකක් දාලා පෙට්ටිය වහලා ලේන්සුවෙන් ගැට ගහලා කොල්ලාගේ බෑග් එකට ඔබලා ඉවරලා ඉස්කෝලෙන් ගිහින් තියනවා. හාල් හුඬු අල්ලිපේ තියලා සම්බෝල චුට්ටක් හදලා පොඩි එකාගේ බත් පෙට්ටියට දාන්න තියෙන කම්මැලි කුසීතකමට කරන වැඩේ බලන්නකෝ ඉතින්. කාර්යක්ෂම බඩුත් තියෙද්දි ඔය ඉස්සර ගලේ මිරිස් සම්බරගෙන කැලෙන් දර හොයාගෙන ලිපේ ගින්දර පත්තු කරගෙන ලිඳෙන් වතුර ගෙනල්ලා කුප්පි ලාම්පුවක් ළඟ තියාගෙන මේ දුම් ගහ උයලා පියලා එකෙකුටද නෑ පවුලේ බලනකොට 10යි 15යි මගේ ගෙදරම දරුවෝ 10යි අම්මයි තාත්තයි 12යි මට යාබද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා දරුවෝ 20 ඉන්නවා ඒ පවුල් දෙකේ අම්මයි තාත්තයි 22යි කුස්සියෙන් එකයි පිංගා දැන් මේ වඳ බහැපු කේන්ඩෑරි වෙච්ච ගිනි ගත්ත ගේ ඉන්නවද ළමයි නෑ ඒ ඉන්න දෙන්නටවත් උයා ගන්න බැරි නං කොහෙද පුතේ නිවන් කම්මැලි කුසීත මේ ගේට කොහෙද ආයේ නිදහස සතුට සැනසීම සැපත නෑ අනු මත කණ්ඩ සියල්ලම මුදල් මත තීරණය කරනවා එතකොට මිනිහාගේ පඩිය මදි ඊට පස්සේ මිනිහා මොකද කරන්නේ තමන් ඉන්න යෙදෙන වෘත්තියේ හොරකම් කරනවා අල්ලස් ගන්නවා හරිද සාක්ෂියෙන් අහන්නකො ඔය ඉන්න ගමන් අහන්නකො හාඳුරුව මෙහෙම එකක් කියනවා අඩේ මං කෙරුවද එහෙම අහන්න හදවති අහනකොට පේනවා හොරකම් කරපු එක ගත්තනම් තමන්ගේ හිතනේ දන්නේ නේ තමන්ගේ හිත දන්නේ ඒ අරගෙන කාපුවා පේනවා කොහෙද උපදින්නේ හරක් වෙලා උපදින්නේ තණ්ඩලේ දෙන්නද පොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද දෙනවා හපුතලේ කංග දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් අපු තල් යනවා හපුතලේ කන්ද දැකලා තියෙනව නේද මහා කට්ටුක ගිරි දුර්ගයක් බර බැඳි කරත්තය කර බැඳලා ගොනාගේ කුරවලට ලාඩම් ගහපු ගොනා මේ බර බැඳි කරත්තය කර බැඳගෙන ගිරි දුර්ගයක් අදිනවා කිලෝමීටර ගානක ගොනා දෙකට නැමිලා අදිනවා බෑ අදින්න පිටිපස්ස බලනවා වදිනවා කෙවිටි පාර කාගෙන බැරි ගාතේ ඉලෑට කූඩුවම කැටි කොට පියවරෙන් පියවර කිරියට කර මැදෙමින් දියපට්ට මතුවෙන තාක් ලාඩම් ගහපුවාගේ කන්ද නගිනකොට කුරේ ඉදිරියට නෙරනකොට පහලින් ලේ විදිනවා ඇන තියාපුවාගේ නහයෙන් හොටු දියර ගලමින් කටින් සෙම හලමින් ඇස් දෙකේ කඳුළු ගලමින් පැලුම් කකා මේ මහා බර අදින්නේ හොරා කාපු එකේ කරුමේ මහතුරුනේ
නිල ඇඳුම පෙන්නලා හොරා කාපු එකේ, පුටුවේ බලය පෙන්නලා හොරා කාපු එකේ, නිලයේ බලය පෙන්නලා හොරා කාපු එකේ කරුමය හරක් වෙලා ඉපදිලා ගෙවන්න වෙනවා දවසක. මේ පැලවත්තේ මේ පන්සලේ දැන් ඉන්නවා එහෙම හරක් ගොඩක්. ඊළඟ භවයේ එතෙන්ට යන්නේ. ප්‍රීතියෙන් කාපන් දැන්. විඳවන දවස ඉදිරියේ තියෙනවා. කරන කලට පව් මීඩිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නොදුන මනවි තුන් දොර අවකාශේ හිතයි කයයි වචනයයි කියන තුන්දොර හීලා කරගත්තොත් මිනිහෙක් මේ වැටෙන්න යන පාපයන්ගෙන් අත මිදුණ හැකි. එහෙම නැති වුණොත් ඒ ක්ලේශයන්ගේ බරින්ම මිනිහා අතරමං වෙනවා. කම්මැලි කුසීත පරාජිත මානසිකත්වයක් තියාගෙන බෑ ජීවත් වෙන්න. දිව්‍යන් ලෝකේ ජයගත්ත මිනිස්සු වෙන්න ඕනේ. ඒ මිනිස්සු මම ඕන තරම් දැකලා තියෙනවා. දිරියෙන් ලෝකේ ජයගත්ත. මං කිව්වනේ මං එනකොට මිනිස්සෙක්ගේ ගෙදරකට ගිහිල්ලා ආවේ කියලා. ඔව්. මේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ආයතනයේ කම්කරුවෙක් හැටියට ජීවිතේ පටන් අරගෙන දැන් මහා ව්‍යාපාරයක ව්‍යාපාරාධිපති කලමනාකාරවරයා හැටියට ඉංජිනේරුවා හැටියට කටයුතු කරන සුවිශේෂී තැනකට ඇවිල්ලා උත්තාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන. හැබැයි එතෙන්ට එනකන් මල් ඇතුරු මාවත් අපට නැති වෙයි. ඒ රළු ගොරෝසු කටුක මම්මාවතේ එනකොට ලැබෙන අත්දැකීම්මයි උපාදිය. ඒ අත්දැකීම්මයි උපාදිය. දැන් ඔය මාව පිළිගත්ත අපේ පඬිත හාමුදුරුවෝ කිව්වනේ නායක හාමුදුරුවෝ කියලා මට ඇති නායකකමක් නෑ. ඔව් සමහර තැන් වලින් මට මහා නායක කියලා තියෙනවා. අප්පා ඇඟ හිරි වැටිලා ගියා. මට ඇති එහෙම නායක পদවියක් නෑ. සල්ලි වලට නායක পদවි ඕනෑන්නෙත් නෑ. බලහත්කාරයෙන් ගන්න නායක পদවි ඕනෑන්නෙත් නෑ. හැබැයි මං සතුටු වෙනවා ලෝකෙ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයෙන්ම මම නායකයෙක් කියලා කියන එක ගැන. මම නායකයෙක් කියලා කියන එක ගැන මං සතුටු වෙනවා. ඒ මිනිස්සුනේ තෝරලා තියෙන්නේ. පඬිත හාමුදුරුවෝ කියලා කිව්වට මම සතුටු වෙනවා. ඇයි? මිනිස්සු තෝරලා මං පඬිතෙක් කියලා. මං සන්තෝෂෙන්ම ඉන්න මිනිහා කියලා මිනිස්සු තෝරාගත්තොත් මං සතුටු වෙනවා. නිදහසේ ඉන්න මිනිහෙක් කියලා තෝරගත්තොත් මං සතුටු වෙනවා. ඒක බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වාසනාවන්ත මිනිස්කම ලැබෙන තුරු අපි මොකද කරන්න ඕනේ? උත්තාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේම ධම්මලද්දේන භෝගේන දහඩිය හලමින් දෑත දෙපය වෙහෙසවමින් මුළු ජීවිතේම මහන්සි වෙන්න ඕන. අඩුවෙන්ම බුදියන මිනිහා මං හිතනවා අඩුවෙන්ම බුදියන මිනිස්සු අතරේ එක්කෙනෙක් මට සාමාන්‍යයෙන් උප්පරිම දවසේ නිදියන කාලේ උප්පරිම නිදියන කාලේ පැය 4යි. උප්පරිම එක දහවලකවත් බුදියන්නේ. දැන් මෙහෙ බණ කියලා ඉවලා ආපහු යනකොට වෙලාව දනුස් පුතාට පින් සිද්ධ වෙන්න මම පුතාට පින් සිද්ධ වෙන්න මේ මම මෙහෙම ඇවිල්ලා දැන් ඒ කොල්ලා පූජා කරපු වාහනේ තියෙන හින්දා ඇවිල්ලා යනවා. නැත්තම් මම වෙනදා බස් එකේ නෙන්නේ. බස් එකේ කොළඹ ඇවිල්ලා කොටුවෙන් බැහැලා ඊට පස්සේ මෙහෙ කාට හරි කතා කරලා ඉවලා වාහනේ අරන් කොටුවට එන්න කියලා කොටුවෙන් වාහනයකට ගොඩ වෙලා බනට ඇවිල්ලා ආපහු මාව කොටුවට ගිහිල්ලා ඇරලනවා. එතනින් මම බස් එකකට නගිනවා අනුරාධපුර වවුනියා
එහෙම නැත්නම් ත්‍රිකුණාමලේ. ওই බස් එක නැගලා මං එහෙ ගිහිල්ලා බහිනවා. බැහැලා පාන්දර 3ට 4ට බැස්සොත් ඒ වෙලාවට පාරේ වාහන නැහැ. මං බස් හෝල්ඩ් එකේ ඉන්නවා එළි වෙනකම්. ඒකලා කොල්ලෙකුට කතා කරලා බයිසිකලයක් ගෙන්නාගෙන මං යනවා. එහෙම තමයි මුලින් මං බනට ආවේ ගියේ. ඊට පස්සේ අපේ හාමුදුරුවනේ ඕක කටුක දුකක්. ඔබ වහන්සේ කරන සේවාව තවත් ටිකක් පුළුල් කරගන්න කියලා අර දනුෂ පෙරේරා දනුෂ්ක පුතා තමයි මට ඔය ඒ කාලේ කෝටියයි වාහනේට කෝටියක් දීලා ඔය වාහනේ අරන් දුන්නේ. ඒ නිසා මම ලංකාව වටේම මා කියපු ධර්මදේශනා ප්‍රමාණය තවත් 3-4 ගුණයකින් වැඩි කරලා මට ඒක ප්‍රචාරය කරන්න කියලා දෙන්න හැකියාව ලැබුණා. එනිසා එක මිනිහෙක් හරි නිර්මාණය වෙනවා නම් ලෝකයේ ඇතුලේ පුතේ ඒක ලෝකයට මහා පුණ්‍ය සම්පත්තිය වාසනාවක්. එහෙනම් අද මේ ධර්මානුශාසනාව සඳහා ඇවිල්ලා ඉන්න ඔබ අතරේ එක මිනිහෙක් හරි Taman තුල තියෙන කම්මැලිකම කුසීතකම අතහැරලා දෑත දෙපය වීරියෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන අවංක මිනිහෙක් වෙන්න පුළුවන් නම් රාජ්‍ය දේපොළ හොරාගෙන කාලා සැප විඳින්න හදන්නේ නැතුව දිරියෙන් රාජ්‍යයට සේවයක් කරලා ලැබෙන දෙයින් යැපෙන්න උත්සාහයක යෙදෙන නිර්මාණශීලී මිනිහෙක් වෙනවා නම් හොඳයි. ඒක හරි වටිනවා. මම මේ මෙච්චර මහන්සි වෙලා ගිහිල්ලා බලන්නකෝ. මගේ ධර්මශාලාවේ තියෙන වට්ටක්ක කිලෝ 15000ක් විතර. බටන්. මේ දවස් ටිකේම මම අඹ වලට පැකට් දානවා උදේ වරුවේ. දැන් දාලා තියෙනවා පැකට් 10000ක්. TJC අඹ වලට. පැකට් 10000ක් දාපුවාම කිලෝ 8000ක් තියනවා කියන්නකො. ලක්ෂ 40ක් නේ. ලක්ෂ 40ක්. ටින් එකක් තියන්න ඕනද පාන්සල ඉස්සරහා කී හරි දාපියව් කියලා. ඈ විලි ලැජ්ජා නැතුව ටින් එකක් තියෙනවා ලයිට් බිලට. දාපියව් කී හරි. මුළු අවුරුද්ද නෙමෙයි අවුරුදු 5ක 6ක ලයිට් බිල් දාන්න බැරියයි. මේ ඊයේ පෙරේදා වැටිලා තිබිච්ච දෙහි අහුලලා කොල්ලෝ පොහොර උරේක දාලා තිබුණා. මම බනට යන ගමන් පන්නල DM මල්ලිට ගිහින් දුන්නා. තොග එළවලු මුදලාලිට. කිලෝ 75ක් තිබ්බ 75000යි. ඊට පස්සේ තිබිච්ච දෙහි ටික පණිවිඩයක් වෙලා තිබුණා ගැට හරි කමක් නැහැ හඳුන්නේ එවන්න මේ ගෑනු දෙහි කපන්න දෙහි ගැට හොයන්න එනවා ගැට හරි කමක් නැහැ. ඒ ගාන මං කොල්ලන්ට කිව්වා අඩේ ගැට හරි කඩාපිය මේකට ගැට හරි කමක් නැහැ කිව්වා කියලා. ඒ ගමන දෙහි සාමාන්‍ය පැහිච්ච වුවත් එක්කන් කඩලා අරන් ගියා 1300යි කිලෝ එක. කාගෙන්වත් හිඟා කන්න ඕනද පුතා ලයිට් බිල දාගන්න? පොඩි එකෙකුට පොතක් අරන් දෙන්න. පොඩි එකෙකුට උගන්වන්න. මගේ අම්මට බෙහෙත් ටිකක් ගේන්න කවුරු හරි ලයිට් බිලට දාන එකෙන් ගන්න ඕනද මං? ගොඩ නැගිල්ල හදාන්න දීපු එකෙන් අපේ අම්මට බෙහෙත් අරන් දෙන්න ඕනද මං? ඕන්නේ. දෙමව්පියෝ ගෞරවනීය හැඟීමකින් නිර්මාණය කරපු මේ වාසනාවන්ත දෑත දෙපයේ වැර ඇති තාක්කල් පින්නතුනි ලෝකෙන් හිඟා කන්න හොඳ නැහැ. ගිහිවත් පැවිදිවත් ලෝකෙන් අසාධාරණ විදියට හිඟා කන්න හොඳ නැහැ. ශක්තියෙන් නිර්මාණය වෙන සුන්දර මිනිහෙක් හැටියට ජීවිතේ හදා ගන්න පුළුවන් නම් හොඳයි. මෙලොවත් පරලොවත් දිනන්න දිරිය වඩන මිනිහෙක් වෙන්න. 3යි 4යි 2 කියන්න වෙලාවක් නැහැ. හාඳුරුව දීපු වෙලාව ඉවරයි. 4යි 5යි කියන්න වෙලාව මදි. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. උද්දච්ච කියලා කිව්ව උඩඟු කොම. ඒකයි කියන්න විස්තර කරන්න දෙයක් නැහැ දන්නවනේ. නේද? මේ දායක සභාවේ උඩඟු කොම තියන අය ගැන ආයේ මම විස්තර කරන්න ඕනද? විස්තර කරන්න ඕනේ නැහැ. හොඳට දන්නවා ඔබ. පුම්බාගෙන ඉන්නේ උන් කවුද කියලා. වෙස් ගත්තේ උන් කවුද කියලා ඔබ දන්නවා. ගෙදර ගෑණිගේ උඩඟු කොම මිනිහා දන්නවා. මිනිහාගේ උඩඟු කොම ගෑණි දන්නවා. රටේ ලෝකේ හිටපු මැති ඇමතිවරුන්ගේ උඩඟු කොම
ඒ අයගේ නෝනලාගේ තිබිච්ච උඩඟුකම්, නිලයෙන් ඉහළට ගියපු නිලධාරියන්ගේ උඩඟුකම, නෝනාවරුන්ගේ උඩඟුකම, ඒ අයගේ දරුවන්ගේ උඩඟුකම් අපිට අවබෝධයෙන්ම ප්‍රායෝගිකව මේ ලෝකේ පේන්න තිබුණා. ඒ උඩඟුකම විනාශයට මුල වේ. උඩඟුකම විනාශයට මුල වේ. ප්‍රායෝගික මේ ජීවිතේත් එහෙමයි, සංසාර ගමනේදීත් එහෙමයි. විරූපී අංගවිකල මන්ද බුද්ධිකයෝ වෙලා උපදින්නේ ඔය උද්දච්ච උඩඟු ගති තියෙන පව්කාරයෝ. ඔව්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මවනවාද අංගවිකලයි? දෙවියන් වහන්සේ මහා කාරුණිකයි. දෙවියන් වහන්සේ ਸਰව සමයි. දෙවියන් වහන්සේ ਸਰව ව්‍යාපී. දෙවියන්ගේ ගුණ කියවන තැන් බලන්නකො. එහෙම තමයි තියෙන්නේ.